Hello guys, welcome back Rush Gaming YouTube channel. හරි boys ඔයාලා thumbnail එකෙන් දැක්ක විදිහට මම කතා කරන්න යන්නේ කොහොමද ඔයාගේ Free Fire account එක සාධාරණව delete කරලා දාන්නේ කියලා. ඒ කියන්නේ අය කවදාවත් ගන්න බැරි විදිහටම delete කරන්නේ කොහොමද කියලා. මේක ඔයාගේ ඔයා කියන්නේ use කරන හරි account එකට කරලා බලන්න එපා. පොඩි අත්දැකීමක් ගන්න bot account එකකට කරලා බලන්න. එහෙනම් boys ආ වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ ගේම් එකේ account එක සාධාරණව delete කරන්න කියලා. හරි ඉතින් boys මගේ bot account එක මම log වෙලා තියෙන්නේ. ඔයාලත් මේක real account එකෙන් කරන්න යන්න එපා. ඔයාලත් bot account එකක් කරන් පොඩි අත්දැකීමක් ගන්න කරලා බලන්න. ඊට පස්සේ මෙතන setting icon එක click කරන්න ඕනේ. ඒකේ පල්ලෙම තියෙන account and basic කියලා. ඒකට ගියාම වම් පැත්තේ අටම තියෙනවා delete account කියලා පොඩියට. ඒක click කරන්න තියෙන්නේ. click කරලා confirm දුන්නා මේ වගේ site එකකට යනවා. ඊට පස්සේ ඒකේ අපේ nickname එකේ account එකේ ID එක පෙන්නනවා. ඊට පස්සේ ඔයා මේ account එක හදලා තියෙන email එක ගහන්න ඕනේ. මම මේ විදිහට මගේ email එක ගහ ගන්නවා. ඊට පස්සේ බර්ත්ඩේ එක ගහන්න තියෙනවා. ඒ වුණා ඕන දවසක් දාගන්න. top up date එකකට මොකක් හරි දවසක් දාගන්න. top up amount කියන එකට නම් බිංදුව දාන්න එපා. top up කරන්න නැතත් කීයක් හරි දාන්න 10 කියලා දාන්න. ඊට පස්සේ reasons කියලා තියෙනවා. ඒකට ඔයා මෙතනින් කැමති එකක් දෙන්න. ඊට පස්සේ ඔහොම delete account එක click කරන්න. මේකටත් මොකක් හරි දිනයක් දෙන්න. ඒක නැතුව අපිට දාන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ delete account click කරන්න. ඊට පස්සේ ඔයා මේ දැන් දීපු email එකට එනවා code එක. ඉලක්කම් 4ක. ඒ කෝඩ් එක දීලා මෙතන කන්ෆර්ම් කරාම දවස් 30ක් ඇතුළත ඔයාගේ account එක delete වෙනවා. මම දැන් කෝඩ් එක ගහන්න යන්නේ නැහැ මං ගා email එක නැති හින්දා. හරි ඉතින් boys ඔයාගේ account එක delete කරලා දාන්න ওই විදිහට තමයි. මම ආයෙ පාරක් මතක් කරනවා real account එකක් දාන්න යන්න එපා. ඔයාගේ එක delete වෙලා යයි. මොකක් හරි අත්දැකීමක් ගන්න මොකක් හරි bot account එකකට දාලා බලන්න. වීඩියෝ එක ඉතින් හොඳයි නම් share පාරක් දීලා subscribe පාරක් දාන්න. 1k subscribe ලා ගහනවා කියන එක මම ලොකු විනයක්. මම හිතනවා ඔයාලා පුළුවන් තරමින් support එකක් දෙයි කියලා. හරි ඉතින් අදට ගිහිල්ලා එන්නම් මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් subscribe කරලා තියාගන්න. bye bye.